මිත්‍රෝර්ණි අපිට සැබෑ ලෝකෙදි කරන්න බැරි දේවල් සිහින ලෝකෙදි පුහුණු වීම කරලා කරන්න පුළුවන් කියලා දන්නවද? ටික කාලයකට කලින් මම හැමදාම එකම සිහිනයක් දකිනවා. හැබැයි මම මේ සිහිනේ දකිනකොට මම දන්නවා ඊළඟට මොකද්ද වෙන්න යන්නේ කියලා. එතකොට මම කරන්නේ මගේ සිහිනේ ඒ වෙන්න යන දේ නොවෙන්න මගේ සිහිනේ වෙනස් කරන එක. මට පුළුවන් වුණා මගේ සිහිනේ තියෙන ගොඩක් දේවල් පාලනය කරන්න. මම මේ හැමදේම කරන්නෙත් මම සිහිනයක් දකින බව දැනගෙනමයි. මට මේ ගැන දවසින් දවස කුතුහලය වැඩි වුණා. ඉතින් මම මේ ගැන හොයන්න පටන් ගත්තා. එතකොට මට හම්බෙනවා lucid dream කියන වචනය. මේ ගැන මම ගොඩක් ආටිකල්ස් කියවුවා, ගොඩක් රිසර්ච් ඩොකියුමන්ට්ස් කියවුවා. මේ පිළිබඳව මට තිබ්බ ආසාවට මම මේ ගැන ඉගෙන ගන්න පටන් ගත්තා. මේ විදිහට ඉගෙනගෙන යද්දි මේ පිළිබඳව තොරතුරු සොයාගෙන යද්දි හරියට අයිස්බර්ග් එකක් වගේ ලොකු අඳුරු පැතිකඩක් මට සොයාගන්න පුළුවන් වුණා. lucid dream එකක් කියන්නේ මොකද්ද? මේකේ තියෙන මේ අඳුරු පැතිකඩ මොකද්ද? ඔයත් lucid dream දකින්න කෙනෙක් නම් ඔයා ඒක අදම නවත්තන්න ඕනි හේතුව මේ හැම දෙයක් පිළිබඳව අද විස්තරාත්මකව බලමු විශ්වදරටුව. lucid dream එකක් කියන්නේ ඇත්තටම අපි සිහිනයක් දකින මොහොතේ අපේ විඥාණය අවදි වෙන එක. සිහිනය දකින්නේ ඔයා නම් ඔයා දන්නවා දැන් සිහිනයක් දකින බව. එතනින් ඔබට ගිහිල්ලා ඔයාට පුළුවන් වෙනවා මේ සිහිනය තුළ තියෙන සමහර දේවල් ඔයාට අවශ්‍ය පරිදි වෙනස් කරගන්න. ඔයාට හිතුනොත් ඉගිලෙන්න ඕනි කියලා ඔයාට ඉගිලෙන්න පුළුවන් වෙනවා. මැජික් එකක් කරන්න ඕනි කියලා ඒක ඇතුලේ ඔයාට ඒ දේ කරන්නත් පුළුවන් වෙනවා. මෙන්න මේ වගේ ඔයා කැමති දේවල් කැමති විදියට නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ lucid dream එකේදී ඔයාට මිනිසුන්ව පාලනය කරන්නත් පුළුවන්. ඔයා කැමතිම විදියේ ඔයා ආසම කරන විදියේ ඔයා ආසම කෙනාව වුණත් මේ lucid dream එකක් ඇතුලේ නිර්මාණය කරගන්න ඔයාට හැකියාවක් තියෙනවා. මම මේ කියන දේවල් හරියට නිකන් ප්‍රබන්ධ කතාවක් වගේ තිබ්බට එහෙම නැත්නම් හරියට චිත්‍රපටයක් වගේ තිබ්බට ඇත්තටම මම කියන්නේ ප්‍රැක්ටිකල් දෙයක්. සාමාන්‍යයෙන් අපි හිතන් ඉන්නේ අපි ඇඳට ගියපු ගමන් අපි ඇස් දෙක වහගත්තම අපිට නිින්ද යනවා කියලා. හැබැයි මේ නිින්ද යන එකත් අවදි 4කට සිද්ධ වෙනවා කියලා පරීක්ෂණ මගින් සොයාගෙන තියෙනවා. මේ අවදි 4න් මේ lucid dream කියන එක REM sleep stage එකේදී තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ. REM කියන්නේ rapid eye movement කියන එක. ඒ කියන්නේ නිින්දෙදී අපේ ඇහැ වේගෙන් එහෙට මෙහෙට චලනය වෙන අවධියක්. අපි නිදාගත්තම සෑම විනාඩි 90ත් 120ත් අතර තුර කාලයේදී මේ අවධි එකින් එකට ගමන් කරනවා. පුද්ගලයෙක් නිදාගෙන පළවෙනි විනාඩි 7 ඇතුළත මේ NREM stage 1 කියන අවධියට ඇතුල් වෙනවා. ඊට පස්සේ අපි NREM stage 2 කියන අවධියට යනවා. මේකෙදි තමයි අපේ ශරීරයේ උෂ්ණත්වය අඩු වෙන්නේ, මාංශ පේශි ලිහිල් වෙන්නේ, හෘද ස්පන්දනය අඩු වෙන්නේ, වගේම අපි උස්ම ගන්න වාර ගණන අඩු වෙන්නේ. ඒ වගේම අපේ ඇහි චලනයන් නවතින්නේ මෙන්න මේ අවධියේදී. ඊට පස්සේ අපි තුන්වෙනි ස්ටේජ් එකට ගමන් කරනවා. ඒ කියන්නේ NREM stage 3. මේ අවධියට delta sleep stage එක කියලාත් කියනවා. මේ අවධියට ඇතුල් වෙච්ච කෙනෙක්ව ටක් ගාලා ඇහැරවන එක ටිකක් අමාරුයි. මොකද එතකොට එයා හොඳටම නිින්ද ගිහිල්ලා ඉන්නේ. අවසානයේට තමයි අපි REM අවධියට අවතීර්ණ වෙන්නේ. ඒ කියන්නේ rapid eye movement අවධියට. ඉතින් මේ අවධියේදී අපේ ශරීරයේ කොටින්ම කිව්වොත් අංශභාග තත්වයකට පත් වෙනවා. අපේ මොලේ ක්‍රියාකාරීත්වය මේ අවධියේදී පීක් එකේ තියෙනවා. NREM stage 2 එකේදී නැවතුන ඇසේ මාංශ පේශිවල චලනයන් මේ REM stage එකේදී ආය චලනය වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ අවධියේදී අපි සිහිනයක් දකිනවා නම් ඒ සිහිනයට අනුව අපේ ඇහැ චලනය වෙන්න පටන් ගන්නවා. මේ අවධියේදී ඇහැරුණාම තමයි බොහොමයක් අය sleep paralysis කියන අත්දැකීමට මුහුණ දෙන්නේ. එතකොට තමයි මෙයාලා හොල්මන් අවතාර තමා ළඟ සිටිනා වගේ පප උඩ ඉඳ ගන්නවා වගේ දකින්නේ මේ NREM stage එකේදී. මෙන්න මේ අවධියේදී තමයි මේ lucid dream එකත් නිර්මාණය වෙන්නේ. මිත්‍රෝර්ණි මේ අවධියේදී මිනිසුන්ගේ නිර්මාණශීලීත්වය ඉහළම අවධියකට අවතීර්ණ වෙලා තියෙන්නේ. ලෝකේ බොහොමයක් සොයා ගැනීම සිද්ධ වුණේ විද්‍යාඥයෙක් මෙන්න මේ අවධියේ ඉන්නකොට කියලා කිව්වොත් ඔයාලට විශ්වාස කරන්න පුළුවන්ද? ලෝකයේ ප්‍රසිද්ධ පොප් ගීත ගායනතරුවක් තමයි මේ මයිකල් ජැක්සන් කියලා කියන්නේ. මෙයාගේ බොහොමයක් නිර්මාණ සඳහා මෙයාට අදහස් ඇවිල්ලා තියෙන්නේ සිහිනයේදී බවට මේ මයිකල් ජැක්සන් පවසලා තියෙනවා. Where did that come from? From above. වෙලාවකට අලුයම 3ට නැගිටලා එයාගේ කණ්ඩායමට එන්න කියලා ගීත පටිගත කිරීම වල යෙදিলা තියෙනවා. මේක අපිට උදේට කරන්න පුළුවන් කියලා සමහර අය අහපුවාම මට මේ අදහස ආවේ සිහිනේදී මම මේක නොසලකා හැරියොත් වෙන කෙනෙක්ට ඒ අදහස යන්න පුළුවන් කියලා පවසලා තියෙනවා. මම මෙතනදී මේ මයිකල් ජැක්සන් කියන්නේ lucid dreamer කෙනෙක් කියන එකට වඩා එයාගේ බොහොමයක් නිර්මාණය වෙලා තියෙන්නේ lucid dream අවධිය කියන එක අපි හැමෝම පිළිගන්න ඕනි සත්‍යයක්. මිත්‍රවරුන්ගෙන් බොහොමයක් අය Inception චිත්‍රපටය නරඹලා ඇති. මෙන්න මේ චිත්‍රපටයේදී අපිට දකින්න පුළුවන් වෙනවා කෙනෙක්ගේ සිහිනයක් ඇතුළට තව කෙනෙක් ගමන් කරනවා. 2021 දී Northwestern විශ්වවිද්‍යාලයේ මේ Dream Walk කියන සංකල්පය පරීක්ෂණ මට්ටමින් සිද්ධ කරලා බලනවා.
ඇත්තට මේක කරන්න පුළුවන්ද බැරිද කියලා. පුද්ගලයන් කිහිප දෙනෙක්ව සම්බන්ධ කරගෙන එයාලා මේ ලූසිඩ් ඩ්‍රීම් තත්ත්වයට ගියාට පස්සේ බාහිරින් එක එක ශබ්ද ගණිතමය ප්‍රශ්න මෙයාලා අහනවා. ගණිතමය ප්‍රශ්න කියන්නේ ලේසි 4යි කීයද 2යි කීයද ඔන්න ඔය වගේ ලේසිම ප්‍රශ්න කිහිපයක් මෙයාලා අහනවා. ඒ අදාළ පුද්ගලයාගේ ඇහි චලනය මගින් එයා ලබා දෙන පිළිතුර පරිගණක ආධාරයෙන් එයාලා ඇනලයිස් කරනවා. ඉතින් මේ පරීක්ෂණයට අවතීර්ණ වුණ හැම කෙනාම වගේ නිවැරදි පිළිතුර ලබා දීලා තිබුණා. හිතාගන්න බැරි විදියට එයාලා මේ ලූසිඩ් ඩ්‍රීම් අවදියේ හිටියත් බාහිරින් ලබා දෙන උත්තේජනවලට එයාලා ප්‍රතිචාර දක්වලා තියෙනවා. මෙතනින් ඔබට ගියපු රැම් ස්පේස් කියන ආයතනය මොලේ ක්‍රියාකාරීත්වයන් පිළිබඳව පරීක්ෂණ කරන මේ ආයතනය 2024 දී ලූසිඩ් ඩ්‍රීම් අවදියේ සිටින දෙන්නෙක් අතරේ අදහස් සුවමාරු කරගන්න පුළුවන් විදිහේ ඩිවයිස් එකක් නිර්මාණය කරනවා. ඉතින් මේ ඩිවයිස් එක නිර්මාණය කරලා මෙයාලා ඒක ප්‍රැක්ටිකලි වැඩ කරනවා කියලාත් පෙන්නලා තියෙනවා. මිත්‍රෝනි අපි අවදියෙන් සිටිද්දී අපේ මොළයේ මේ ප්‍රීෆ්‍රොන්ටල් කෝර්ටෙක්ස් නමින් හඳුන්වන කොටස ක්‍රියාකාරීව පවතිනවා. මොලේ මේ කොටසින් තමයි අපේ තාර්කික හැකියාව, තීරණ ගැනීම, ඒ වගේම සංවේදීතා පාලනය වෙන්නේ. අපි නිදාගත්තම මේ කොටස අක්‍රිය වෙනවා. හැබැයි මේ ලූසිඩ් ඩ්‍රීම් අවදියේ සිටින පුද්ගලයෙකුගේ මේ කොටස ක්‍රියාත්මකව තිබෙන බවට පරීක්ෂණ මගින් හොයාගෙන තියෙනවා. මේ ලූසිඩ් ඩ්‍රීම් අවදිය සමහර මානසික ප්‍රශ්නවලටත් ප්‍රතිකාර ලබා දෙන්න භාවිතා කරනවා. මේ පෝස්ට් ට්‍රොමැටික් ඩිසෝඩර් එහෙම නැත්නම් මේ කාලයකට පෙර මොකක් හරි සිද්ධ වෙච්ච දෙයක් නිසා කම්පණයකටපත් වෙලා නින්ද යන්නේ නැති, නින්දෙන් එකපාර ඇහැරෙන, නින්දේදී විවිධාකාර දේවල් දකින අයගේ මෙන්න මේ ප්‍රශ්න ටිකට විසඳුමක් ලබා දෙන්න වෛද්‍යවරු විසින් මේ ලූසිඩ් ඩ්‍රීම් අවදිය පාවිච්චි කරනවා. ඉතින් මෙයාලා මේකෙදි මේ ලූසිඩ් ඩ්‍රීම් අවදියට කොහොමද අවතීර්ණය වෙන්නේ? මේකට ගියාට පස්සේ මොකද්ද කරන්නට ඕනි වගේ දේවල් ඒ අදාළ රෝගියාට කියලා දීලා එයාව පුහුණු කරවලා මේ රෝගයන්ගෙන් ගැලවෙන්නට එයාලා උදව් කරනවා. මේ ලූසිඩ් ඩ්‍රීම් දකින්නක සුපිරි ෆීල් එකක් වගේ අපිට හිතුණාට අපිට කැමති දේවල් කරන්නට පුළුවන්, අපිට කැමති විදියට ජීවත් වෙන්න පුළුවන් කියලා අපි හිතුවට හැබැයි අන්තිමට ප්‍රශ්නයක් වෙන්නේත් ඒ දේවල්ම තමයි. ඒකෙදී මම අර මුලින්ම කතා කරපු හොල්මන් අවතාර දකින්නවා කියන ස්ලීප් පැරලයිසිස් අවදිය. මේ ලූසිඩ් ඩ්‍රීම් අවදියේදී ඔයාට මුණ ගැහෙන පුද්ගලයන්ගෙන් ඔයා ගිහින් ඇහුවොත් ඔයා ඇත්ත කෙනෙක් නෙවෙයිනේ කියලා එයාලා ඒකට ප්‍රතිචාර දක්වන්නේ මාර අමුතුම විදියකට. සමහර අය තරහා ගන්නවා, සමහර අය කැහ ගන්නවා, ඔයා දිහා රවාගෙන බලාගෙන ඉන්නවා. ඒ හතර වටේින් හැම කෙනාම ඔයා දිහා රවාගෙන බලන් ඉන්නවා. මෙන්න මේ වගේ අමුතුම චර්යා රටා මේ මිනිස්සු පෙන්වන්න ගන්නවා. විද්‍යාඥයින් මේකට හේතුවක් හැටියට කියන්නේ ඔයාගේ විඥාණය ඔයා යථාර්ථයට එන එකට විරුද්ධ වීමක් පෙන්වනවා කියලා. ඔයාගේ විඥාණය නිසා ඔයා සිහිනයකින් අවදි වෙනවා. හැබැයි ඒ සිහිනය ඔයා දකින සිහිනය තුල සිහිනයක්. සමහර අය මේ එක සිහිනයක් තුළ සිහින 5 සිට 10ක් දක්වා දකිනවා. එකින් එකට එද්දී ඔයාගේ විඥාණයට හිතාගන්න බැරි වෙනවා ඔයා ඇත්තටම ඉන්නේ සිහිනේද නැත්නම් යථාර්ථයේද කියලා. ඉතින් මේ වගේ අවධියක ඔයාගේ මොළයට ලොකු කම්පනයක් ඇති වෙලා ඔයාව මානසික රෝගියෙක් කරන්න උනත් මේ ලූසිඩ් ඩ්‍රීම් එකට පුළුවන්. මිත්‍රෝනි මේකේ වෙන්න පුළුවන් නරකම දේ තමයි මේ රියල් ලයිෆ් එස්කේපිසම් කියන්නේ. යථාර්ථ ලෝකයේ ගත්තම වෙලාවකට තනිකම, පරාජයන්, අපිට කැමති දේවල් කරන්න බෑ. අපි කැමති ජීවිතයක් ජීවත් වෙන්න බෑ. අපි කැමති විදිහේ මිනිස්සු නැහැ. මෙන්න මේ වගේ ප්‍රශ්න සමුදායක් තියෙනවා. හැබැයි මේ ලූසිඩ් ඩ්‍රීම් අවදියේදී ඔයා තමයි ඒකේ ක්‍රියේටර්. ඔයා තමයි ඒකේ ලොක්කා. ඔයා තමයි හීරෝ. ඒ නිසා ඔයාට කැමති ලෝකයක් මේ ලූසිඩ් ඩ්‍රීම් අවදියේදී ඔයාට නිර්මාණය කරගන්නට පුළුවන්. ඉතින් මේකෙන් වෙන්නේ ඔයා ටිකින් ටික මේ යථාර්ථ ලෝකය පිළිකුල් කරන එක. ඔයාට අවශ්‍ය වෙනවා මේ යථාර්ථයේ ඉන්න වෙලාවන් අඩු කරගන්න. කොටින්ම කියනවා නම් ඔයා මේ යථාර්ථයට කැමතිම නැහැ. මේ අවදියට ඔයා පත් වුණාට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ දේවල් දෙකයි. ලූසිඩ් ඩ්‍රීම් අවදියට ඔයා අවතීර්ණ වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ යථාර්ථ ලෝකයේ සිටිනකොට ඔයාගේ අවධානය නැති වෙන්න ඕනේ. ඉතින් බොහෝමයක් අය මෙන්න මේ තත්ත්වයට පත් වුණාට පස්සේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා. මෙන්න මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණාට පස්සේ එයාට හිතාගන්න බෑ එයා ඇත්තටම ඉන්නේ සිහින ලෝකයේද නැත්නම් යථාර්ථයේද කියලා. මෙන්න මේ හේතුව නිසා ටිකින් ටික ඒ පුද්ගලයා මානසික රෝගියෙක් බවට පත් වෙනවා. ඇත්තටම සිහිනයකට පුළුවන් ඔයාව මානසික රෝගියෙක් බවට පත් කරන්න. ඔයත් මේ ලූසිඩ් ඩ්‍රීම් දකින්න කෙනෙක් නම් ඔයා ඒකෙදී උත්සාහ කරපු වෙනස්ම දේවල් කිහිපයක් පල්ලෙහා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ ලූසිඩ් ඩ්‍රීම් කියන එක ලස්සන දෙයක්. හැබැයි ඒක අපි කොහොමද පාවිච්චි කරන්න කියන එක මත තමයි තීරණය වෙන්නේ. එහෙනම් යාළුවනේ මේ වගේම තවත් සුපිරි වීඩියෝ එකක් එක්ක ඔයාලව හමු වෙනතුරු අදට සමුගන්නවා මම රොෂාන්.